පන්නලගම් ප්‍රදේශයේ නිවසක් මූලික කරගෙන තමයි මේ සිද්ධිය වෙලා තින්නේ. ජාවාරම කරන්න මුල් ආරම්භ වෙලා තින්නේ අරුණලු පන්සිලු කියලා නමකින් පහන්තිර ව්‍යාපාරයක් පවත්වාගෙන ඉන්න තියෙනවා. අනුකූරු නිෂ්පාදනය කරන්න ඒ කියන්නේ අදාළ ගමේ විශාල පිරිසක් සම්බන්ධ කරගෙන තියෙනවා. එතකොට දැන් රුපියල් 50000ක් බඩු අරගෙන ආයතන බාර දෙනකොට රුපියල් 75000ක් ඔවුන්ට ලබා දෙනවා. පන්නලගම් ප්‍රදේශයේ සහ ඊට ආසන්න තියෙන ගම්වල ශීඝ්‍ර ලෙස මේක ව්‍යාප්ත වෙනවා. අයිබෝන් පුදුම ශ්‍රී ලංකා සියලු දෙනාටම සුබදෑසනක් අයිබෝන්. ඉතින් අපි පෞද්ගලික දර්ශකයේම කතා කරේ ලංකාවේ දේශපාලනය සම්බන්ධව වෙන කරුණු කාරණා සම්බන්ධව ඔබ දැනුවත් කරේ. මම හිතන්නේ මේ ඒ සම්බන්ධව කතා කරද්දී මම හිතන්නේ ඊට හාත්පසින්ම වෙනස් මාතෘකාවක් ගැන අද අපි කතා කරන අපේ වැඩසටහන තුල මේ වෙන විට පහුගිය කාලේ ඔබට මතකයි විවිධ පිරමීඩ ජාවාරම් කීපයක්ම තිබ්බා. ඔන් මැක්ස් ඩීටි එතකොට තව විවිධ නම් වලින් ඇවිල්ලා තිබ්බා එක මේ වගා කටයුතු කරන ඒවා. සහ ඒ වගේ මේ මම හිතන්නේ මේ භාණ්ඩ හුවමාරු කරගන්න ඒ වගේ ගොඩාක් දේවල් තිබ්බා පිරමීඩ ජාවාරම්. මේක තමයි මේ හඳුන්කూరు පිරමීඩ ජාවාරමක් ගැන තමයි මේක මේ සඳහන් වෙන්නේ. මේක ඇත්තටම මේ හරි කනගාටුදායක සිද්ධියක්. ඉතින් මේ අවස්ථාවේ මොකද ලංකාවේ ජනතාව ආර්ථික වශයෙන් බදු බරත් එක්ක මිනිස්සු ජනතාව දුක් විඳින මේ අවස්ථාවේ මේ වගේ ජාවාරම් වලටත් අහු වෙලා මිනිස්සු ඒ වගේනුත් ලොකු පීඩාවකට පත්වීම ඉතින් හරි කනගාටුදායක සිද්ධියක්. මේ සිද්ධිය වෙලා තියෙන්නේ අම්පාර දිස්ත්‍රික්කයේ දමන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් පන්නලගම ගම්මානයේ සමස්ත ජනතාවන් පාහේ දැවැන්ත පිරමීඩ ජාවාරමකට හසු වී අධික ලෙස නායකරුවන් බවට පත් වී සිටිනවා කියලා තමයි මේකේ සඳහන් වෙන්නේ. ඉතින් ඕක තමයි මේකේ ප්‍රධාන මාතෘකාව විදිහට කියන්න පුළුවන්. මේ සිද්ධිය වෙලා තියෙන්නේ මීට මාස කිහිපයකට කලින් පන්නලගම් ප්‍රදේශයේ ගම්මානයක නිවසක් මූලික කරගෙන තමයි මේ සිද්ධිය වෙලා තින්නේ. උන් මුලින්ම පටන් අරගෙන තියෙන්නේ මේ ජාවාරම කරන්න මුල් ආරම්භ වෙලා තියෙන්නේ අරුණලු පන්සිලු කියලා නමකින් පහන්තිර ව්‍යාපාරයක් පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා. ඒ නිෂ්පාදනය ගමේ ජනතාව අතරත් ව්‍යාප්ත කළා. ඔහොම යනකොට ඒකත් එක්කම මොවුන් පටන් අරන් තියෙන හඳුන්කూరు නිෂ්පාදනයක්. මේ කියන ව්‍යාපාරය හඳුන්කూరు නිෂ්පාදනය කරන්නත් පටන් අරන් තියෙනවා. එතකොට ඒ හඳුන්කూరు නිෂ්පාදනය කරන පටන් අරගෙන ඔබ දන්නවා හඳුන්කూరు නිෂ්පාදනය කරනකොට දැන් ඔය විවිධ පළාත්වල තියෙන හඳුන්කూరు හදන්න ඒ අමුද්‍රව්‍ය ටික නිඹසටම ගෙනල්ලා දෙනවා. ඉතින් ඒ වගේ දැන් මේ ගමේ ඉන්න ජනතාවත් මේකට මූලිකව සම්බන්ධ කරගන්න ප්‍රධාන උපක්‍රමයක් කරලා තියෙන හඳුන්කూరు නිෂ්පාදනය. මොකද ගමේ රැකියාවක් නොකර ගෙදර ඉන්න අයට අමතර ආදායමක් ලබා ගැනීමේ අවස්ථාවක් විදියට හඳුන්කూరు නිෂ්පාදනය උන් අඳුල්ලා දීලා තියෙනවා. ඒ හඳුන්ලා දීමත් එක්ක තමයි මේ ජාවාරම ආරම්භ වෙන්නේ. ඉතින් ගම්මානේ ඒ කියන්නේ මේක ඒ ගම්මානේ විතරක් නෙවෙයි තව ගම්මාන කීපයකම ව්‍යාප්ත වෙලා තියෙනවා. ජාවාරම ක්‍රියාත්මක වෙලා තියෙන ආකාරය තමයි මෙහි දැන් හඳුන්කూరు නිෂ්පාදනය කරන්න ඒ කියන්නේ අදාළ ගමේ විශාල පිරිසක් සම්බන්ධ කරගෙන තියෙනවා. ඊට පස්සේ මේ පිරිසට ඔවුන් යෝජනාවක් දානවා. ඒ කියන්නේ රුපියල් 50000ක මුදලක් තැන්පත් කළොත් එම ආයතනයේට ඔවුන් ඊට පස්සේ හඳුන්කూరు පෙට්ටි 1000ක් ලබා දෙනවා. ඊට පස්සේ හඳුන්කూరు පෙට්ටි 1000 නැවත හඳුන්කూరు පුරවලා අලවල කරලා ඒ ආයතනට ආයි බාර දුන්නාන් පස්සේ ඔවුන්ට රුපියල් 75000ක මුදලක් ලැබෙනවා. එතකොට දැන් රුපියල් 50000ක් බඩු අරගෙන ඔවුන් බඩු අරගෙන ඊට පස්සේ නැවත ආයි ඒ බඩු ටික ආයතනට බාර දෙනකොට රුපියල් 75000ක් ඔවුන්ට ලබා දෙනවා. එතකොට 75000 ලබා දෙනගෙන රුපියල් 15000ක ලාභයක් වුණා තියෙනවා. ඉතින් ඒ විදිහට මූලික අධීරයේ මේ ජාවාරම් කරුවන් මේක දිගටම කරගෙන ගියා. දිගින් දිගටම කරගෙන යනකොට උන් බලනවා දැන් මේක ව්‍යාප්ත කරගන්න. දැන් අනිත් මිනිස්සුත් බලනවා දැන් රුපියල් 15000ක ලාභයක් එනවනම් ඉතින් මේක අපිට කොච්චර හොඳ දෙයක්ද කියලා. කියන්නේ ඔය විදිහට පන්නලගම් ප්‍රදේශය සහ ඊට ආසන්න තියෙන ගම්වල ශීඝ්‍ර ලෙස මේක ව්‍යාප්ත වෙනවා. මොකද ලොකු ප්‍රමාණයක් ලොකු ලාභයක් හම්බෙන නිසා මේක ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වුණා. ඊට පස්සේ මේ ජාවාරම් කරුවන් මොකද කරපු කපටින් වැඩේ තමයි දැන් රුපියල් 50000ක් තැන්පත් කරන වෙනකොට ඔවුන් කෙලින්ම කියන රුපියල් 250000 2,50,000ක් තැන්පත් කරොත් ඕගොල්ලන්ට ඒ අදාළ මුදලට ලැබෙන මේ ගාන වගේ කීප ගුණයක් ගන්න පුළුවන් කියන එක උන් සඳහන් කරා. ඊට පස්සේ මිනිස්සු දැන් රුපියල් 50000ක් හොයාගන්නෙත් අමාරු වෙන්නේ. දැන් මිනිස්සු කල්පනා කරා අපේ දැන් මොකක් හරි වාහනයක් හරි ඉඩකඩම් හරි කුඹුරක් හරි මොන හරි උගසතට තියලා ඒ කියන්නේ වැඩි පොලියකට හරි කමන්නේ උගසට තිබ්බොත් ඒ කියන්නේ අපිට මාසෙකින් දැන් මේ ගාන වගේ විශාල ප්‍රමාණයක් එනවනේ කියන එක උන් හිතන්න ගන්නවනේ. ඉතින් ඒ වගේ 2,50,000ක් වේදම් කරන් පස්සේ ඔවුන්ට හඳුන්කూరు පෙට්ටි 6,000ක් හම්බෙනවා. දැන් කලින් රුපියල්
50000ක් ගියම පස්සේ හඳුන්කුරු පෙට්ටි 1000ක් හම්බුණා. දැන් 2,50,000ක් තැන්පත් කරන් පස්සේ උන්ට ලැබෙනවා හඳුන්කුරු පෙට්ටි 6000ක්. එතකොට අවසානයේ මේ සීළු කර්තව්‍යයන් ඉවරලා අවසානයේ මම හිතන්නේ මුදල් තැන්පත් කර පුද්ගලයන්ට ලැබෙනවා මේ සම්පූර්ණ මුදල් ලක්ෂ 4යි. එතකොට උන්ට ඒකෙන් මම හිතන්නේ ලක්ෂ 1.5ක ලාභයක් හම්බ වෙනවා. ඒ කියන්නේ ලක්ෂ 2.5ක් තැන්පත් කරන් පස්සේ අවසානයේ මාසයේ අන්තිමට ලක්ෂ 4ක් හම්බ වෙනවා. ඒ ලක්ෂ 4ෙන් අපි යොදපු මුදල ඇරෙන්න අපේ ලාභේ ලක්ෂ 1.5ක් තියෙනවා. ඔන්න විදිහට තමයි මේ ජාවාරම් කරුවන් මේක ව්‍යාප්ත කරගෙන ගියේ මෙම ජාවාරම. ඒ අවට ගම් එක්ක තමයි මේක කරගෙන ගියේ. ඉතින් මම හිතන්නේ මේක නියෝජිතයන් හිටන්පත් කරගත්ත පසු කාලීනව නියෝජිතයන්පත් කරගෙන නියෝජිතයන් මාර්ගයෙන් දැනුවත් කිරීම කරලා තමයි මේ කටයුතු මේ විදිහට කරගෙන ගියේ මේ ගම් ටික ආසන්නයේ. ඉතින් දැන් මේකේ දැන් හොඳම ටික කියලා කියන්නේ දැන් මේකේ මිනිස්සු මේ මම හිතන්නේ මේකට කනකර බඩු ගස් තියලා ලක්ෂ 100 දක්වා මේ මුදල් තැන්පත් කරන්න මුදල් දීලා අර හඳුන්කුරු පෙට්ටි ගන්න යම් ව්‍යාපාරික ජනතාව සහ මම හිතන්නේ රාජ්‍ය නිලධාරීන් පොලිස් නිලධාරීන් සෞඛ්‍ය නිලධාරීන් සහ ගුරුවරු විශේෂයෙන්ම මේ වගේ පිරිසත් මේකට සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් ওই විදිහට දිගටම මේක කරගෙන යනකොට එක තැනක් එනවා දැන් මේක දැන් මෙතන මොකද මේකොල්ලෝ කරේ මේක යම් රොටේෂන් එකක් කරේ. දැන් මේ එන මුදල් වුන් රොටේෂන් එකක් කර අර එන අයට ඒක යම් කිසි දාන්න දාලා ඔහොම කළා මේ කරකෝගෙන රොටේෂන් එක කරගෙන ගිහලා අන්තිමට දැන් මොවුන් දැන් මේකේ ඇත්තට මිනිසුන්ට ගෙවන්න මුදලක් උත්පාදනය වෙන්නේ නැහනේ. ඒ කියන්නේ මේකේ නිෂ්පාදනයක් කියලා මේ හඳුන්කුරු පෙට්ටි යම් ප්‍රමාණයක් ගියාට මේකේ මෙච්චර ලොකු ලාභයක් කියලා මිනිසුන්ට බෙදන්න මේ රුපියල් 50000ක් මේ වීදම් කරන් පස්සේ රුපියල් 15000ක් ලාභ දෙන්නත් ලක්ෂ 2කමාරක් වීදම් කරන් පස්සේ ලක්ෂ 1කමාරක් ලාභ දෙන්නත් මෙච්චර ලොකු ප්‍රොෆිට් එකක් නැහැ නේ ඇත්තටම. ඇත්ත කතා කරොත් ඒකනේ තත්ත්වය. ඉතින් මේක ගියේ අර මිනිස්සු යම් පිරිසක් බැඳෙනවා. ඒ මිනිස්සුන්ගේ සල්ලි අර කොල්ලන්ට දානවා. ඔහොම කරකෝ තමයි ගියේ. දැන් මේකේ අන්තිම අවස්ථාවකට මේගොල්ලෝ මොකද කරේ? දැන් මේකේ සල්ලි මම හිතන්නේ ලොකු ප්‍රමාණයක් එකතු කරගත්තා. එකතු කරගෙන මේගොල්ලෝ මම හිතන්නේ බඩු මේගොල්ලන්ට දුන්නේ නැහැ. මොකද හඳුන්කුරු පෙට්ටිත් ඔය විශාල ප්‍රමාණයකට දෙනවා කියලා කියන්නේ මම හිතන්නේ ඒකත් අර ලොකු වේදමක් යනවනේ. ඉතින් ඒ නිසා මේගොල්ලෝ මොකද කරේ? හඳුන්කුරු පෙට්ටි දෙන එක නැවැත්තුවා. නැවත්තලා දැන් මිනිස්සු දැන් බලන්න මේක හඳුන්කුරු මේ කියන්නේ හඳුන්කුරු පෙට්ටි සහ අමුද්‍රව්‍ය දෙන එක නැවැත්තුවම පස්සේ මිනිස්සු බලනවා දැන් අපිට දැන් අපේ මුදල කොහොමද ගන්න කියන එක. එතකොට මේගොල්ලෝ මොකද කරේ මිනිස්සුත් කලබල වුණාන් පස්සේ ඔය පන්නරගම විහාර ස්ථානයේ මුළු සීලොම ජනතාව කැඳවලා ඔව් කියනවා මෙහෙමයි මේ දැන් ඒ කියන්නේ අමුද්‍රව්‍ය සැපීමේ පොඩි ගැටලුවක් වෙලා තියෙනවා. ඒ නිසා අපිට මාසයක් හමාරක් දෙන්න. ඒ වෙනකොට මේ සීල ප්‍රශ්න විසඳනවා කියලා ඔවුන් කියලා ජනතාව ෂේප් කරලා ඔන්න යවුවා. ඒ යවලා දවස් කීපයකින් ජාවාරම් කරුවන් ගමින් අතුරුදහන් වෙනවා. ඉතින් ওই විදිහට දැන් අතුරුදහන් වෙලා ගියන් පස්සේ දැන් ඉතින් මිනිස්සුන්ට කර කියා ගන්න දෙයක්වත් නැහැ. පොලිස් ස්ථාන වලට ගිහිල්ලා තම පැමිණිලි දාලා මේ සම්බන්ධව ඉතින් කරුණු ඉදිරිපත් කරලා දැන් ඉතින් කිසිම තොරතුරක් තාම වාර්තා වෙලා නැහැ. හැබැයි මේකේ මේ වංචාකරුවන් දැන් මේකේ මාර්ම විදිහේ මේක සෑහෙන මේ හරි පරිස්සමෙන් මේ ප්ලෑන් කරලා තියෙනවා කියලා කියන්නේ දැන් මේ මිනිස්සු දැන් අපි කියමු දැන් මේ අපි ලක්ෂ 1.5ක් හරි දෙයක් හරි දැන් අපි මුදල් තැන්පත් කරනවා කියලා මුදල් දීලා අර බඩු ගන්නවා කියනකො එතකොට දැන් මේකේ මුදල් දුන්නා කියලා ඔප්පු කරන්න අපිට තියෙන සාක්ෂිය අපි ඒ කියන්නේ මොකක් හරි බිල් එකක් දෙනවනේ. ඒ බිල් එක වෙනුවට මේගොල්ලෝ ඒ කියන්නේ පේඩ් කියලා ඒ කියන්නේ ගෙවීම් කරා කියලා යම් මේ පත්‍රිකාවක් දෙනවා. ඒ පත්‍රිකාවේ තියෙන්නේ මේ පුද්ගලයන් මේ ආයතනයට යම් කෙනෙක් රුපියල් ලක්ෂයක මුදලක් දීයත් නම් ඒකේ ලාභෙත් එක්ක ඔහුට නැවත මුදල් දුන්නා කියන රිසිට් පත තමයි අර මුදල් බාර ගන්නකොට මේගොල්ලෝ දෙන්නේ. ඕක ඉතින් මිනිස්සු මේ සම්පූර්ණ මොකද්ද මේ කියලා විස්තරය කියවන්නේ නැති නිසා ඕක ඒ විදිහට තමයි සූක්ෂම ලෙස මේගොල්ලෝ මේක කරලා දෙන්නේ. ඉතින් දැන් ඒකෙන් අපිට හැංගියන්නේ මේ ඒ කියන්නේ දැන් අර කියන සැකකාර මෙම ආයතනයේ පවත්වාගෙන ගිය සැකකාර පුද්ගලයන් මුදල් යෙදූ පුද්ගලයන්ට නැවත සල්ලි දීමක් සිදු කරන්නේ නැහැ. මොකද උන්ට අපි මේ මුදල් නැවත ලබා දීලා තියෙන්නේ කියලා අර රිසිට් පතේ සඳහන් වෙනවා. මේ ජාවාරම කරගෙන ගිය පිරිස මම හිතන්නේ කෝටි 2ක් 3ක් හරි ඊට වැඩි ප්‍රමාණයක් මම හිතන්නේ ආසන්න වශයෙන් මම හිතන්නේ නිල නොවන විදිහට තමයි මේ විස්තරය කියන්නේ. කෝටි 2කට 3කට වඩා වැඩි ප්‍රමාණයක් වංචා කරලා තියෙනවා කියලා ඔය පන්නලගම මේ ඔය අම්පාර දිස්ත්‍රික්කයේ පන්නලගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ සහ ඒ අවට මම හිතන්නේ විශාල ප්‍රමාණයක් තියෙනවා. මම හිතන්නේ මේකේ නම් කියන්නේ මේ සෑහෙන ගම් ප්‍රමාණයක් තියෙනවා මේ ප්‍රමාණයක මිනිස්සු මේකට අහු වෙලා තියෙනවා. ඉතින් මෙහෙමයි ඉතින් ඔන්න ඔය කාරණා ටික තමයි මම හිතන්නේ අද දැනුවත් කරන්න ප්‍රධාන වශයෙන් අපේ වැඩසටහනට අපි අරගෙන ආවේ. ඉතින් බලන්න දැන් මේ වගේ මිනිස්සු
රටේ ජනතාව මෙච්චර ආර්ථික වශයෙන් මෙච්චර අපේ රට වැටලා තියෙන තත්ත්වෙත් එක්ක මෙහෙමයි මිනිස්සුන්ගේ පැත්තෙන් බැලුවත් මිනිස්සු බලන්නේ කොහොම හරි කීයක් හරි වැඩිපුර ලාභයක් තියෙන දෙයක් කරලා අරගෙන ජීවත් වෙන තමන්ගේ දරුවන්ගේ සහ ඒ පවුල් වල වැඩ කටයුතු කරගෙන යාම තමයි ඔවුන්ගේ ප්‍රධාන බලාපොරොත්තුව. ඉතින් මේ වගේ අහිංසක ජනතාව මේ වගේ වංචනික පිරමීඩ ව්‍යාපෘති සහ මේ පිරමීඩ වලට අහු වෙන එක අපිට නවත්ත ගන්නේ කෙසේද කියන එක තමයි අපි ඉදිරියේදී කල්පනා කළ යුත්තේ. ඉතින් ඒ නිසා අපි නැවතත් කියන්නේ මේ වගේ දේවල් මේ වගේ ව්‍යාපෘති සහ මේ වගේ වැඩසටහන් යම් තැනක ලංකාවේ යම් තැනක ආරම්භ වෙනවා නම් ඒ සම්බන්ධව නීතිය පැත්තෙන් දැනුවත් කිරීමක් සිද්ධ කරලා නීතිය පැත්තෙන් මේ මොකක්ද කියන එක හරියට තහවුරු කරගන්නකම් මේ වගේ වංචනික සහ මේ වගේ දේවල් වලට මුදල් දාන්න එපා කියලා එක තමයි අපිට ප්‍රධාන වශයෙන්ම කියන්න තියෙන්නේ. ඉතින් ඔන්න ඔය කාරණා ටික තමයි මට කියන්න අවශ්‍යලා තිබ්බ අපේ වැඩසටහන තුළ. මේ රට ආර්ථික වශයෙන් යම් පසුබෑමක තියෙන අවස්ථාවක රටේ ජනතාව මේ වගේ වංචනික දේවල් වලට අහු වෙන එක ඇත්තටම කනගාටුදායක සිද්ධියක්. නමුත් කනගාටුවෙන් හරි කියන්නේ නම් මොකද වැඩි ලාභ හොයන්න යන්නේ නැතුව තමන්ට ලැබෙන්නේ කොපමණද ඒ ප්‍රමාණයට අනුව තමන්ගේ වපසිරිය නිර්මාණය කරගන්න කියලා අද අපේ වැඩසටහන මින් අවසන් කරනවා. පුබුදුම ශ්‍රී ලංකා YouTube නාලිකාව වෙනුවෙන් මම මංජල කුමාරතුංග සියලු දෙනාටම සුබ දවසක්.